අද අපේ සමාජයේ ලෝභයා කියන වචنين භාවිතා කරන කෙනෙක් ගැන අපි කවුරුත් දන්නවා. හැබැයි එතනදී අපි හිතා ඉන්නේ ලෝභයා කියන එක නා විතරයි ලෝභය තියෙන්නේ කියලා. නමුත් ලෝභය කියන එකේ වචනේ නියම පූර්ණ අර්ථය දන්නේ නැති නිසා අපි වෙන් කරගන්නවා. යම් කිසි පුද්ගලයෙක් විලමුදල් වලට ආද, බරු මුත් වලට ආද ආකාරයෙන් බැඳි ආටවත් අත ගන්නට දෙන්නේ නැහැ, පෙන්වන්නේ නැහැ. අර අදින්න පුද්ගල කියලා කෙනා අපේ ධර්මයේ පෙන්වා තියෙන කෙනා වගේ කෙනෙකුට තමයි අද කියන්නේ අපි ලෝභය කියලා. අනිකයි ලෝභය මන්නා ලෝභ නැහැ කියලා කියන්නේ අපි පුරුදු වෙලා. අන්න තියෙන ලෝභ. එහෙමත් කියන්න පුරුදු වෙලා. එහෙම කියන්නේ හේතුව මේ ලෝභ කියන වචනේ පිළිබඳ විග්‍රහාර්ථයක් අපි දන්නේ නැති නිසා. ඒකයි හේතුව. ලෝභ කියන වචනේදී අපි අරන් තියෙන හැටි ඉතාම පටු අර්ථයක්. අර අදින්න පුත්පක කියන කෙනෙක් කියන්නේ අපි ධර්මයේ කතා වෙන අදින්න පුත්පක කියන බමුණගෙන තමන් අනේ ලෝභේ ඉඳලා අද ලෝභේ කියලා හිතායි. තමන්ගේ දරුවට ආභරණයක් හදලා දෙන්නේ සල්ලි වීදන් වෙනට ලෝභකම. ඒකින්ද එයාම තල්ලා හිටන්න ආභරණයක් හදලා දෙන්න කරදි. අන්නයි කරකයි ආභරණයක් පැරදි. මේ මට්ට කුණ්ඩලිය කියලා තුනත් ඒකනේ කුණ්ඩල ආභරණයක් මේ මට්ට කියන්නේ ඒක නියමිත මට්ටම් කරලා නේ. ඒ මිනිහ තල්ලා හදලා වෙන පැරදුවා. මොකද ඒක සල්ලි යනවා. වීදන් වෙනවා. ඒක ආභරණයක් හදන්න ගියාම ඒකේ බේටි කරන් දෙන්න ගියාම ඒකට සල්ලි යනවා. එළ මොනවා ඒකත් දෙමු කීදී අන්නේ ඒ ගති ලක්ෂණයට තමයි අද මේ අදින්න පුප්පක වායි කියනව සත්‍ය අදහස තමයි අද ලෝභයා කියන වචනේ අපි අවශ්‍යයි. එහෙම නැත්නම් ලෝභ නෑ අපි කියන්නේ නැගීම කරා. ලෝභ කියන වචනේ මුල තෘෂ්ණා කියනව තැන එක සම්බන්ධ. යම් දෙයකට ආශා කරනවා. මේ ලෝකේ පවතිනා වූ යම් දෙයක්. පවතිනවා කියන්නේ ලෝකේ ලෞකික වූ යම් දෙයක. ආශා කරනවා. මේ ආශා කරන මාත්‍රයේ තියෙනකෝ ලෝභ මාත්‍රයක් තුන. හැබැයි ලෝභ කියන වචනේ අභිධර්මයේ විග්‍රහ කරනවා. ලෝභ චෛතසිකේ පාප චෛතසිකයක් කියලා විග්‍රහ. ඒක හරියි. ඒ කියන්නේ චෛතසික විග්‍රහ කිරීමේදී පෙන්වන්නේ මේ ගති ලක්ෂණයේ උපරිම අවස්ථාවට වැඩුණා. අන්න ඇතින දූෂිතතාවය. මෙන්න මේ දූෂිතභාවයට අවශ්‍යම තමයි ලෝභයේ අකුසල මූලයක්. ලෝභ අකුසල මූල චිත්තේ එක වැඩෙනවා. එතන මෙන්න මේ ලෝභය කියන එකේ මුල ඔකත් ගන්නේ වචනේම තියෙනවා ගැඹුරු අර්ථය. තියුම්ට. ලෝ අබ්බ කියන වචනයක් තියෙනවා. ලෝභ කියන එක හැදුනේ. ලෝ කියන වචනයයි අබ්බ කියන වචනයයි මේ දෙකේ එක තියෙන ලෝ අබ්බ ලෝභ කියන වචනේ පිළිගන්න. මේක වචනයක් බකට. අබ්බ කියන වචනේ පිළිගන්නේ උරාපෝ. අර ගන්නවාද? පානය කරනවා නන බොනවා. තිනක් වෙන්නේ අබ්බ කියන්නේ. ගන්ධයේ උරාපෝ නිසා ගන්ධ අබ්බ ගන්ධ අප්පයි. දැන් ලෝ කියන වචනේ පිළිගන්නේ ලෝන. ලෝ කියනවා ආව යමක්. ලෝ උරාපෝ නිසා ලෝ අප්පයි. ලෝ උරාපෝන්නේ මොනවද? ඇතෙන් උරාපනවා, කනෙන් උරාපනවා, දිවෙන් උරාපනවා, නාසයෙන් උරාපනවා, කයෙන් උරාපනවා, මනෙන් උරාපනවා. එතකන දිවනාසයේ ශාරීරියේ මන කියන මේ ඉන්ද්‍රියයි. ලෝ උරාපොන්න ගියා. මනවදන රූප කිය ලෝෙන් ගන්න. මනවදන රූප කියන ලෝ උරාපනවා ඇකි. මනවදන ශබ්ද කියන ලෝ උරාපනවා කනින්. මනවදන ගන්ධ කියන ලෝ උරාපනවා නාසයෙන්. මනවදන රසය කියන එක උරාපනවා දිවෙන්. මනවදන පොට්ටබ්බේ උරාපනවා කයින්. මනවදන ධර්ම උරාපනවා මනෙන්. මෙන්න මේ උරාපන්නේ යම්තාකල් උරාපනවාද ඒ තාකල් ලෝ අප වෙලා ඉස්සත් ලෝකේ උරාපන් තැනේ. දැන් ලෝභ නැති කෙනා කවුද? ලෝභක්ෂය කරු මහ රහතන්. රහතන්. අන්න අරිහත්ත්වයට පත් වුණ උත්තමයන් වහන්සේ තමයි ලෝභය. අන්න ලෝභ නැහැ කියන කට්ටිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. එනම අරිහත් වෙලා. හරියටම පත් වෙලා.